හායි යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? වෙල්කම් බැක් ටු මයි channel. ඔන්න ඉතින් අද අපි හදන්නේ ලොකු පින්වන්ත වැඩක් කරන්න. ඒ තමයි ලංකාවේ තියෙන පුණ්‍ය භූමියකට යන්න. මොකද්ද මේ පුණ්‍ය භූමිය? ඉතින් අපිට පුණ්‍ය භූමීන් අතරින් අමතක කරන්නම බැරි අනුරාධපුරේ තියෙන රුවන්වැලි සෑ මහරජාණන් වැඳ පුදා ගැනීමට සහ ඒ වගේම ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට තමයි අද අපි මේ ගමන සූදානම් කරගත්තේ. ඒ වගේම අෂ්ටගිලම්පස පානයකින් රුවන්වැලි මහා සෑ රජාණන්ට පූජා කරන්න අපි මෙදින කතා කරගත්තා. ඇත්තටම මේක අපේ අම්මා තමයි කිව්වේ මෙහෙම අෂ්ටපාන ගිලම්පස පූජාවක් කරමු කියලා. මේ ගමනට සහභාගී වුණා හස්බන්ඩ්ගේ අම්මා, හස්බන්ඩ්ගේ අප්පච්චි, හස්බන්ඩ්ගේ අක්කලා ඒ වගේම මගේ අම්මා. ඉතින් මේ හැමෝම සහභාගී වුණා. ඉතින් ඒ වගේම මගේ චූටි පුතා. දැන් ඔන්න අපි අනුරාධපුරයට ආවා. අනුරාධපුරයට ඇවිල්ලා අපි වාහන පාක් එකේ තමයි මේ අෂ්ටපාන ගිලම්පස පූජාව හදාගත්තේ. මොකද රුවන්වැලි සෑය ගාවට ගිහින් හදද්දි සමහර වෙලාවට සෙනගින්නවා. ඉතින් මේ ඉන්නේ මගේ චූටියා. බලන්න එයාට චුට්ටක් නිදිමත වෙලා හස්බන්ඩ් එයාව චුට්ටක් සනසවනවා මේ විදිහට කරේ තියාගෙන. නැත්තම් එයා අපිට කරදර කරන නිසා. ඉතින් ඔන්න අම්මලා දැන් මල් පුබුදු වෙනවා. ඒ වගේම අෂ්ටපාන ගිලම්පස පූජාව හදනවා. මෙන්න මේ තියෙන පැකට් වර්ග 8. පැකට් වර්ග 8 හරියට ලස්සනට වෙනම දාලා තියෙනවා මේ අෂ්ටපාන ගිලම්පස පූජාවන් ටික. ඉතින් අපිට හදාගන්නත් හරියම ලේසි. මොකද අපි උණු වතුර එහෙම ගෙදරින් අරගෙන තමයි ගියේ. ඉතින් ඔන්න අම්මලා දෙන්න මේ වෙලාවේ කරන්නේ මේ අෂ්ටපාන ගිලම්පස පූජාව හදනවා. අමේ ඉන්නේ මගේ චණ්ඩියෝ දෙන්න. ඒ දෙන්න ඉතින් හැම වෙලේම ඔන්න ඔය විදිහට කොහෙට ගිහින් hina වෙවි ඉන්න තමයි බලන්නේ. ඉතින් මගේ චූටි බබාට මෙන්න මේ බැලුන් එකක් ඕනේ කිව්වා. ඉතින් දැන් අපි හදන්නේ යාට එකක් අරන් දෙන්න. මොකද එයාව හොඳට තියාගත්තොත් අපිට මේ වැඩේ හරියට කරගන්න පුළුවන්. ඔන්න ඉතින් අපි දැන් රුවන්වැලි සෑයට ඇතුල් වෙන තැන තමයි ඉන්නේ. ඔයගොල්ලෝ දන්නවද මේ මහා තෙද බල ඇති රුවන්වැලි සෑය කරවුයේ අපේ දුටුගැමුණු මහ රජතුමා. ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේගේ අනාවැකියකට අනුව මේ රන් තෙලඹු ගස තිබුණු පූජනීය බිමේ තමයි රජතුමා මේ මහා සෑය නිර්මාණය කරන්නේ. රත්නමාලී කියන වෘක්ෂ දේවතාවයගෙන් අවසර අරගෙන හදපු නිසායි මේකට රත්නමාලී මහා සෑය කියන නම ලැබුණේ. ලෝකයේ වැඩිම බුද්ධ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටින මේ පූජනීය භූමියට එද්දී හිතට දැනෙන ශාන්ත බව නම් වචනයෙන් කියන්න බැරි තරම්. ඉතින් ඔය ඉන්නේ මගේ හස්බන්ඩ්ුයි බබයි අක්කගේ බබයි. ඉතින් ඔන්න ඒ තුන්දෙනාත් රුවන්වැලි සෑයට යනවා. ඔන්න ඔය යන්නේ මම. ඉතින් අපිට හිතට හරිම සැනසීමක් දැනුණා මේ රුවන්වැලි සෑයට ඇතුළු වෙද්දී. මම ඕගොල්ලන්ට චුට්ටක් කියන්නම්. අෂ්ටපාන ගිලම්පස පූජාව කියන්නේ බුද්ධ ශාසනයේ තියෙන ඉතාමත් පින්බර විශාල ආනිසංස ලැබෙන පූජාවක්. ඉතින් ඔන්න අපි අෂ්ටපාන ගිලම්පස පූජාව අපේ අම්මා ගිහින් තැන්පත් කරා. ඇත්තටම මේ පානයේ ආනිශංස තමයි දීර්ඝායුෂ සහ නිරෝගී භාවය ලැබීම. බුදුරජාණන් වහන්සේට සහ මහා සංඝරත්නයට ගිලම්පස පූජා කිරීමෙන් ලැබෙන ලොකුම ආනිශංසය තමයි සංසාරේ කිසිදු ආත්මයක ලෙඩ දුක් වලට ගොදුරු නොවි නිරෝගී වැජඹීමට ලක් වෙන එක. ඉතින් ඔන්න දැන් අපි යන්න හදන්නේ ජය ශ්‍රී මහා බෝධියට. දැන් නම් චුට්ටක් රෑ වෙලා. ඉතින් අපි මේ වෙලාවේ රුවන්වැලි සෑය ගාවින් තමයි ජයශ්‍රී මහා බෝධියට යන්නේ. ඉතින් ඔන්න බලන්න ජයශ්‍රී මහා බෝධියට යනකොට මෙන්න මේ විදිහට අපිට දැක ගන්න ලැබුණ ලස්සන පහන් පූජාවක්. මම ඒකත් ඕගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා වීඩියෝ කරගත්තා. ඉතින් ඇත්තටම හරිම සැනසීමයි හිතට. ඇත්තටම අපේ ජීවිතේ හරිම කාර්ය බහුල විදිහට ගෙවෙන්නේ. මොකද මං හැමදාම ඉස්කෝලේ යනවා, හස්බන්ඩ් වැඩට යනවා. ඊට පස්සේ අපිට පුතා එක්ක ඉන්න ලැබෙන්නේ චුට්ට වෙලාවක්. ඉතින් ඒ වගේ නිවාඩු මාසයක් ලැබුණාම අපි මේ විදිහට මේ වගේ හිතට සැනසීම ඉන්න තමයි මේ වගේ පුණ්‍යවන්ත ක්‍රියාවලි වලට යොමු වෙන්නේ. ඉතින් අපි මේ ජයශ්‍රී මහා බෝධියට යන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම ඕගොල්ලෝ සමහර විට දන්නවත් ඇති මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ කියන්නේ ලෝකයේ මිනිස් අතකින් රෝපණය කරලා දැනට ජීවමානව තියෙන පැරණිතම වෘක්ෂය. අපේ තථාගත බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් උනේ ඉන්දියාවේ බුද්ධ ගයාවේ තියෙන මව් බෝධීන් වහන්සේ සෙවණේදී. ඒ මව් බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව තමයි දේවානම්පියතිස්ස රජ කාලයේදී මිහිඳු හිමියන්ගේ සහෝදරිය වූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ලංකාවට වැඩම කෙරෙව්වේ.
අදටත් බුදුරජාණන් වහන්සේගේ ජීවමාන පහස ලබනවා වගේ මහා පින්බර හැඟීමක් මෙතනට එන ඕනෑම කෙනෙකුට දැනෙනවා. මගේ හස්බන්ඩ්ගේ පවුල ඇත් එක්ක මේ වගේ උතුම් පින්කමට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. ඒ වගේම මගේ අම්මත් මේකට සහභාගී වුණු නිසා මට තවත් සතුටුයි. ඉතින් අපි මෙතෙන්ට ආවා පිරිත් නූල් බැඳ ගන්න. ඉතින් අපි දැන් මේ ලෑස්ති වෙන්නේ පිරිත් නූල් දාගන්න ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ගාවින්න කපු මහත්තයෙකුට කියලා. ඉතින් දැන් ඔන්න අපි ආපහු යන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් එතකොට චූටි බඩගින්නක් ආව අපි ආලංකුලම ෆැමිලි රෙස්ටුරන්ට් එකට ආවා කෑම කන්න. ඉතින් එතන තමයි මේ මගේ පවුලේ අය දැන් එතන ඉන්නේ. ඉතින් මගේ චූටියටත් දැන් නිදිමතත් වෙලා තියෙන්නේ. ඉතින් අපි කෑම කාලා ආපහු පිටත් වුණා ගෙදරට යන්න. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. මේ වගේ ලස්සන වීඩියෝ අරන් එන්නම්. සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක.